අද අපේ ඥානකාන්ති සිතුවිල්ල බවට පත් කරගත්තේ සංවේදීකම. ඔබේ හිත තව කෙනෙක් කෙරෙහි දක්වන උනන්දුව. ඔබ තව කෙනෙකුට සමීප වෙන්න. තව කෙනෙකුගේ අවශ්‍යතාවය ඔබට දැනෙන්න ඕන. මම මෙතනදී යමක් කරන්නට ඉදිරිපත් වෙන්න ඕන. මේ තමයි සංවේදීකම කියන්නේ. මතක තියාගන්න ඔබට කවුද සංවේදී වෙන්නේ කියලා ගණන් කරනවට වඩා ඔබ අනිත් අයට සංවේදී වෙන්න. මොකද අපි අතර ගොඩ දෙනෙක් ඉන්නවා මට මොනවද ලබා ගන්න පුළුවන්. මට මොනවද සලකා බෙලිල්ලක් කරගන්න පුළුවන්. මගේ කියන පැත්ත එකතු කරගන්න, මගේ පැත්ත වැඩි කරගන්න. මෙතෙන්ට සිතුවිලි ඇති කරගන්න බහුතරයක් මැද්දේ අද ඔබට ආරාධනා කරනවා මෙනෙහි කරලා බලන්න ඔබ කී දෙනෙක් වෙනුවෙන් නම් සංවේදී වෙනවාද කියලා. කී දෙනෙකුගේ අවශ්‍යතාවල් වලදී ඔබ ඉදිරියට ඇවිල්ලා උදව් කරනවාද? ඇහුම්කන් දෙනවද? ඔබ ළඟ තියෙන දේ බෙදා ගන්නවද? මෙහෙම දේශනා කරනකොට ඔබට හිතෙන්න පුළුවන් අපි කොච්චර සංවේදී වුණත් පාද අපේ වැටීමකදී අපිට කවුරුත් නැහෙනි කියලා. අනිවාර්යයෙන්ම ඔබ සංවේදී වෙන කල සංවේදී වෙන්න ප්‍රති උපකාර බලාපොරොත්තු නොවි. එතකොට ඔබට ඔබේ සංවේදීකම නොපිරිහෙලා ඉටු කරගන්න පුළුවන්. අපිට දෙස පිටයි.